ජනාධිපති හොඳයි මම නම් ඇමති මණ්ඩලේ හරියන්නේ. ඉතින් ඒ ගැන ඉහළින්ම අපි සතුටු වෙනවා. අපේ ජනාධිපතිතුමාට කියනවා පණිවිඩයක්. නමුත් සමහර මේ දේවල් ගැන කතා කළොත් එහෙම අපිට අධිකරණයට අපහාස කළා කියයි දන්නේ නැහැ. දැනට නම් සමහර තැන්වලදී මම නම් හිතන්නේ හොඳට වෙනවා ඇති කියලා ගොඩක් මහින්දලා ගෝඨාභයලා ඉන්න කාලේ කර ඒගොල්ලෝනේ කරේ. කවුරුත් තම තමන්ගේ බඩ වියතර ගන්නේ තමයි කරන්න තියෙන්නේ. සන්තෝෂ වෙනවා හරියාකාරව හරි තීන්දුවක් දීපේක ගැන. මට වර්තමාන ආණ්ඩුව පිළිබඳ ඉතා හොඳ දැක්මක් ඉදිරියට ඒගොල්ලන්ගේ මේ රට අරගෙන යන්න ලොකු වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා මට දැනෙනවා. වරදක් කරා නම් දඬුවම විඳින්න ඕන. ඒක තමයි මගේ අනේ හොඳට මට ඒක නිකන් කතා කරන්න තේරෙන්නේ නැහැ කියලා ගැන. තව දේවල් කරනවා. ඒකන මොකද? කුඩු නම් අල්ලනවා. කුඩු ඇල්ලුවාට ඔය මුල නෑනේ. ඒ ගැන අපි ඇත්ත නැත්ත කියන්න දන්නේ නැහැ. ඇත්තට මම සාමාන්‍යයෙන් සමස්තයම එකතු වෙලා අපේ නීතිය ආරක්ෂා කරගන්න ඕනේ කියන එකයි නීතියට නීත්‍යානුකූලව කටයුතු කරන්නට ඕනේ කියන එකයි මගේ අදහස. ඔබේ නගරේ ඔබේ හඬ මේ ස්ට්‍රීට් වොයිස් අවසරයි අපේ හැමදෙරේ රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ අදහස මොකක්ද? නීතිය ක්‍රියාත්මක කරන්න අය නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඉතින් සමස්තයම එකතු වෙලා අපේ නීතිය ආරක්ෂා කරගන්න ඕනේ කියන එකයි නීතියට නීත්‍යානුකූලව කටයුතු කරන්නට ඕනේ කියන එකයි මගේ අදහස. අපේ හැමදෙරේ මම තව පොඩි එක ප්‍රශ්නයක් අහන්නම්. ඒතකොට අපි දන්නවා මේ රටේ හදිසි නඩු බින්දුවක් කරනවා ඊයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒක බේර ගන්න බැරි වුණා කියලා හිටපු ආරක්ෂක ලේකම්තුමාට සහ පොලිස්පතිතුමාට මරණ දඬුවම් දෙනවා. ඒක අදහස මොකක්ද? ඒකදී කොමුණත් නීත්‍යානුකූල දෙයට අපි හිත නමන්න ඕනේ. ඉතින් කාට උනත් තරහා දිරවන පිළිබඳව නෙමෙයි වැදගත් වෙන්නේ. මම හිතනවා ඒකෙදි නීති කෘත්‍යයේ අවසාන ප්‍රතිඵලයක්නේ. ඉතින් ඒක ඒ විදිහට සිද්ධ වුණා කියලා මම හිතනවා. නීති ක්‍රියාත්මක වීම පිළිබඳව මොකද හිතන්නේ? ඒ නීතිය ක්‍රියාත්මක වීම නම් ඇත්තටම මේ සතුටුදායකයි. නමුත් සමහර මේ දේවල් ගැන කතා කළොත් එහෙම අපිට අධිකරණයට අපහාස කළා කියයි දන්නේ නැහැ. දැන් මායි ප්‍රශ්නයක් තියෙන්නේ මේ මහා අධිකරණයේ මරණ දඬුවමක් නියම කරොත් අපිලි උසාවියෙන් නිදොස් කරලා නිදහස් කරනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා අපිට නීතිය ගැන. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම දැන් ඊ ඓතිහාසික නඩු තීන්දුවක් ආවා. ඔව්. ඒ නඩු තීන්දුව ගැන මොකද හිතන්නේ? ඒ ගැන හිතන්නේ ওই නඩු තීන්දුවත් අපීල් කරපු ගමන් නිදොස් කොට නිදහස් කරනවා. එච්චරයි කියන්න තියෙන්නේ. මේ අපීල් කෝට් එකෙන් තමයි මේ තීන්දුව දෙන්නේ. හරි. එහෙනම් බොහොම ස්තුතියි. අල්ලන්න. රටේ නීති ක්‍රියාත්මක වීම පිළිබඳව මොකද හිතන්නේ? මේ ඒ වගේම වර්තමාන රජයේ ක්‍රියා පිළිවෙත ගැන මොකද හිතන්නේ? හරි බොහොම ස්තුතියි. මහත්මයා රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ඔයගොල්ලෝ අදහස මොකක්ද? ඉහළින්ම සතුටු වෙනවා. මොකද මෙච්චර කාලයක් නීති ක්‍රියාත්මක වුණේ නැහනේ. දැන් ඒක අපි හැමෝටම සමාන වෙලා තියෙනවා රටේ නීතිය. ඉතින් ඒ ගැන ඉහළින්ම අපි සතුටු වෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු තීන්දුවක් දෙනවා හිටපු ආරක්ෂක ලේකම්තුමාට සහ පොලිස්පතිතුමාට මරණ ඒකෙන් පෙනී යන්නේ රටේ කියන්නේ පොඩි මිනිස්සයාටත් ලොකු මිනිස්සයාටත් නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඉස්සර කාලේ කියන්නේ මේ ආණ්ඩුව එන්න ඉස්සරින් එවැනි තත්ත්වයක් ඇති වුණොත් කාට හරි කතා කළා ඔයා මගේ කෙනෙක් කියලා එතනින්ම ඒක අහෝසි වෙනවා. මොකද ඒ කාලේ අර සරත්තෙන් සිල්වා ඔය ඊගවට අර මේජර් ලියනගේ කියලා මට මතකයි එක්කෙනෙක් යා මේජර් ජෙනරල් ධූරයට උසස් කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා. ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම පෙට්‍රල් මිල අඩු කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දුන්නා. ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම සිරානි බණ්ඩාරනායක එළියට දැම්මා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ කාලේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නියෝග කිසිවක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම තමයි තව එක දෙයක් මම අහන්නම්. දැන් මේ වර්තමාන ආණ්ඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ දුර කාලය වැඩි කරන්න හදනවා. ඒක ගැන අදහස මොකක්ද ජනතාව විදිහට? මේකයි දැන් මේ ආණ්ඩුව ජනතාවගේ බලය අරන් ඔය පොරොන්දු දීලානේ. මොකද උසාවි වල නඩු ලක්ෂ ගණන් ගොඩ ගැහිලා තිනවා. එතකොට ඒවා ඉවර කරන්න නම් දැන් නඩුකාරවරුන් විතරක් වැඩි කරලා බෑ. මොකද අපි දැන් පහුගිය කාලේ ආරංචියක් ආව නඩුකාරයෝ ගන්න ඉන්ටර්විව් කරාට ඒ අවශ්‍ය ප්‍රමාණය නැහැ. එතකොට එක පැත්තකින් ඒ ප්‍රශ්නය විසඳන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. එක පැත්තකින් නඩුකාරයෝ ගන්න ඕන. උසාවි වැඩි කරනවා නම් නඩු ඉවර කරන්න. අනිත් පැත්තෙන් ඉන්න ප්‍රමාණය රඳව ගන්න ඕන. ඉන්න ප්‍රමාණය රඳව ගන්නවා කියන්නේ දැන්
හොඳ කියන්නේ එක්ස්පීරියන්ස් තියෙන අය තමයි ඔය රඳව ගන්න බලන්නේ. එතකොට ඒගොල්ලන්ට හැකියාව වැඩි. දැන් අලුත් කට්ටිය ට්‍රේනින් කරලා ගන්නවට වඩා. එතකොට පැති කීපයක් අරගෙන තමයි මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. ඒක ඉතින් කාටත් බුද්ධිමත් මිනිස්සුන්ට තේරෙනවා. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඔව් thank you. බැරි මිනිහා පුළුවන් තරම් තද කරන්න තමයි බලන්නේ. පොඩි වැරද්දක් තිබුණත් ඒක හදාගෙන ඉන්න දෙන්නේ නැහැ. ඒ ලංකාවේ පොලිසිය හැටි. එතකොට අපි දැක්කයි දැන් මේ වෙද්දී මේ වර්තමාන රජයෙන් කුඩු වල්ලනවා ගොඩක්. ඒ වගේම තව තව දේවල් කරනවා. ඒක නේද මොකද? කුඩු නම් අල්ලනවා. කුඩු ඇල්ලුවාට ඔය මුල නැහනේ. අග පොඩි උන් විතරනේ අල්ලන්නේ. ලොකු උන් අල්ලන්නේ නැහනේ. ඒ වගේම තමයි අපි දැක්කා මේ ඊයේ හදිස්සි නඩු තීන්දුවක් වෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. ඔව්. ඒ නඩු තීන්දුව ගැන මොකද හිතන්නේ? ඒවත් ඉතින් ඒ වගේ තමයි. ලොකු ලොකු කට්ටිය නිදහස් වෙලා පොඩි පොඩි කට්ටිය ඇතුළට දානවා. ඔය ටික තමයි වෙන්නේ. හරි බොහොම ස්තුතියි. thank you. රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ ඔබගේ අදහස් මොකක්ද? නීතිය හොඳයි. ඉතින් ඔය නීතිය හැමෝටම කරනවා නම් හරි විදියට. ඔව් ඊ අපි දැක්කා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස්පතිවරයෙකුට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුට මරණ දඬුවම නියම වෙනවා. මේක ගැන අදහස මොකක්ද? නීතිය හරි විදියට ක්‍රියාත්මක කරා නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් හරියට කරන්න තියෙන ප්‍රශ්න තියෙන්නේ. එක්ක අල්ලස් ගන්නවා මොන හරි ප්‍රශ්න නිසා ගැටලුයි. මේ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන මොකද හිතන්නේ? කවුරුත් එකයි. කවුරුත් තම තමන්ගේ බඩ විතරක ගන්නේ තමයි කරන්න තියෙන්නේ. අපි හම්බ කරොත් අපි කනවා. හරි බොහොම ස්තුතියි අපිට. මේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ අදහස් මොකද මන්දි? දැනට නම් සමහර තැන්වලදී මම නම් හිතන්නේ හොඳට වෙනවා ඇති කියලා. ගොඩක් දුරට මේ සාමාන්‍ය පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ සාමාන්‍ය විදිහට කරගෙන යනවා. කලින් අයට වඩා හොඳ ඇති බොහෝ දුරට. ඔව් ඒ වගේම අපි තරුණයෙක් විදිහට මම අහන්න කැමතියි වාගේ මේ දැන් අපි දැක්කා ඊයේ ලොකු නඩු තීන්දුවක් යනවා. ඔයාලා දකින්න ඇති හිටපු ආරක්ෂක ලේකම්තුමාට සහ හිටපු පොලිස්පතිතුමාට මරණ දඬුවම නියම වෙනවා. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම නැති නිසා ඒ ගැන මොකද අදහස? ඒක නම් ලොකු දේවල් දන්නේ නැහැ මම ඒ බලන්නේ නැහැ වැඩි පොත් එහෙම. මේ පාස්කු ප්‍රහාරය නම් අසාධාරණයක් තියෙනවා ගොඩක් දුරට. ඒක හොඳ පැත්තකට යනවා නම් හොඳයි. වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන මොකද හිතන්නේ? ව්‍යාපාරිකයන් පැත්තට නම් මම හිතන්නේ හොඳ දෙයක් වෙනවා. ඒක අර ණය වගේක් ගන්න ඒ කියන්නේ අපයක් නැතුව ණය ගන්න පුළුවන් වෙන්න වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඒකත් හොඳයි. නීතිය පැත්ත නම් ලොකු වෙන දැනුමක් නැහැ. මේ අලුතෙන් බස් එහෙම මෙට්‍රෝ බස් කියලා හඳුන්වලා තියෙන ඒ දේවල් හොඳයි. දැනට නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. ගොඩක් දුරට හොඳට කරගෙන යනවා. කොහොමත් ගොඩක් කල් යනවා වැඩ ටික මේ එකපාරට හදන්න බෑනේ රටේ ඉතින්. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ අදහස මොකක්ද? රටේ නීතිය දැන් රටේ නීතිය ක්‍රියාත්මක කරන අපිට නීතිය පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම අපි දැක්කා ඊයේ හදිසි නඩු තීන්දුවක් වෙනවා පාස්කු ප්‍රහාර පිළිබඳව. ඒ නඩු තීන්දුව පිළිබඳ අදහස මොකක්ද? ඒක මෙහෙමයි. ඉතින් රටේ නීතියක් තියෙන එක හැමෝම නීතියට යටත් දරුගෙන කියන පොලිස්පතිතුමා වුණත් කවුරුණත් එතන එතුමා තින් ලොකු වැරදක් වෙලා තියෙනවා. ඉතින් නඩු තීන්දුවක් දෙන්නේ ඒ හින්දානේ. ඉතින් එතකොට අනිත් රාජ්‍ය සේවකයන් පවා ඉතින් මේ නීතිය විනා මීට වැඩි සැලකිලිමත් වෙලා තමන් වැරදි නොකර සාධාරණ විදිහට සමාජ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන මිනිස්සු නේද? වර්තමාන රජයේ ක්‍රියාපිළිවෙත ගැන මොකක්ද කියන අදහස? මට වර්තමාන ආණ්ඩුව පිළිබඳ ඉතා හොඳ දැක්මක් ඉදිරියට ඒගොල්ලන්ගේ මේ රට අරගෙන යන්න ලොකු වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා මට දැනෙනවා. හරි එහෙනම් බොහොම ස්තුතියි. Thank you. රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ මොකක්ද අදහස? ඒක රටේ නීතිය ඉතින් හැමෝටම පොදුවේ කරනවා හොඳයි කියන තමයි කියන්නේ. ඒ වගේම තමයි අපි දැක්කා ඊයේ හදිසි නඩු තීන්දුවක් වෙනවා රටේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිතුමෙකුට සහ ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම්තුමෙකුට මරණ දඬුවම නියම වෙනවා. මේකට අදහස මොකක්ද? ඒක නේ අදාළ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් රටේ නීතිය හැමෝටම පොදුයිනේ. වරදක් කරා නම් දඬුවම විඳින්න ඕන. ඒක තමයි මගේ වර්තමාන රජය ගැන අදහස මොකක්ද? ඒ ප්‍රතිපත්තිය හොඳ ඒවත් තියෙනවා නරක ඒවත් තියෙනවා. හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. හරි එහෙනම් බොහොම ස්තුතියි. රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ අදහස මොකක්ද? ඇත්තම රටක් වුණාම නීති පද්ධතියක් තියෙන්න ඕනේ. මහජනතාව විදියට මම හිතන්නේ රටේ නීතියට හැමෝම ගරු කරන්න ඕනේ. එතකොට ඉතින් හැමෝටම තරාතිරම බලන්නේ නැතුව වැරද්දක් කළා නම් හැම පුද්ගලයෙක්ටම නීතිය අනුව ලැබිය යුතු දඬුවම ලැබෙන්න ඕනේ. ඒක ඔව් ඒ වගේම තමයි තව එකක් මම අහන්නම්.
ඊ අපි දැක්ක ඓතිහාසික නඩු තීන්දුවක් එනවා. ඒ නඩු තීන්දුව ගැන මොකද අදහස? මෙම ඇත්තටම ඒ ගැන අපි ඇත්ත නැත්ත කියන්න දන්නේ නැහැ. ඇත්තටම මම සාමාන්‍යයෙන් මේ ප්‍රතිසිද්ධ වුණේ කියන දේවල් ඒ වගේ ඇත්ත නැත්ත කියන දේ. නමුත් වැරදක් කරලා තියෙනවා නම් අපි රටේ මහජනතාව විදියට ඕනම කෙනෙක්ට ඉතින් ලැබිය යුතු දඬුවම දෙන්න ඕන. වර්තමාන රජයේ ක්‍රියාව පිළිබඳව මොකද හිතන්නේ? මෙහෙමයි ඉතින් රජයක් කියලා මම කිසිම පක්ෂයකින් පක්ෂග්‍රාහී නෑ. හැබැයි රට වෙනුවෙන් රටේ මහජනතාව වෙනුවෙන් පක්ෂපාතීත්වය යුතුව කටයුතු කරන රජයක් නම් අපි ඉතින් ඒ රජයට ඇත්තටම අපි ගරු කරන්න ඕනේ. හරි. එහෙනම් බොහොම ස්තුතියි. නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව මොකක්ද අදහස? ඒක කරන විදිහ දැන් කරන විදිහ පොඩ්ඩක් හොඳයි. ඉස්සරහ තියෙන වගේමනේ රට දෙන් තමයි හොඳටම යනවා. හොඳටම රට උඩට යනවා දෙන් තමයි. ඉන්න කට්ටිය රටේට අපිට සපෝට් දුන්නොත් තව වැඩි කරන්න පුළුවන්. මේ තියෙන ගානට වඩා වැඩි කරන්න පුළුවන්. මේ සතුටයි වෙන්න පුළුවන්. රට උඩට යන්න අපි තමයි සපෝට් හොඳටම දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වර්තමාන රජය ගැන මොකද හිතන්නේ? හොඳයි දැන් හොඳයි. ඒක එච්චර දන්නේ නැහැ. මට කියන්න දන්නේ ඒක වර්තමානයේ දැන් හොඳටම තියෙනවා ඒක. தமிழ் වලින් කියනවා නම් කියනවා. தமிழ் වලින් මට කියන්නකෝ. இந்த அரசாங்கமானது மிகவும் நன்றாக இந்த நாட்டை கொண்டு சென்று கொண்டிருக்கிறது. நம்மால் முடிந்த அளவு எவ்வளவு இந்த நாட்டுக்கு நம்முடைய உந்துதலை கொடுக்கின்றோமோ அந்த அளவுக்கு இந்த நாடை இன்னும் மேலும் வலுப்படுத்தி கொண்டு செல்ல முடியும். இந்த அரசாங்கத்தின் மூலம் நடைபெறுகின்ற ஒவ்வொரு காரியங்களும் மிகவும் அதிகமாக இருக்கின்றது. கடந்த அரசாங்கங்களை விட எவ்வளோ காரியங்களை முன்னெடுத்து செல்கின்றது இந்த அரசாங்கமானது. பார்த்தோம்னால் இங்கு மெட்ரோ பேருந்து அது போன்ற போக்குவரத்து சேவைகளை கொண்டு செல்ல உதவி செய்கின்றது. இன்னும் மென்மேலும் வளரும் இந்த அரசாங்கம். தேங்க்யூ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන මොකද හිතන්නේ? මම හිතන්නේ කලින්ට වඩා නම් දැන් හොඳට නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම තමයි අපි දැක්කා මේ ඊයේ ඓතිහාසික තීන්දුවක් එනවා අධිකරණ ඉතිහාසයේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුට සහ පොලිස්පතිවරයෙකුට මරණ දඬුවම නියම වෙනවා. මේ ගැන මොකද හිතන්නේ? මම හිතන්නේ ඒක හොඳ උදාහරණයක් දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා පෙන්වන්න. ඉතින් මම හිතනවා ඉස්සරහටත් ඒ විදිහටම සිද්ධ වෙයි කියලා. වර්තමාන රජයේ වර්තමාන රජයේ ක්‍රියාපිළිවෙත ගැන මොකද අදහස? පේන විදිහට නම් මට හිතෙන්නේ හොඳ ට්‍රාන්ස්පරන්සි එකක් තියාගෙන තමයි වර්තමාන රජය වැඩ කරන්නේ. ඉතින් මේ විදිහටම ඉස්සරහටත් කරගෙන ගියොත් ගොඩක් හොඳයි. හරි බොහොම ස්තුතියි. රටේ නීති ක්‍රියාත්මක වීම පිළිබඳ අදහස මොකක්ද අම්මලාගේ? අනේ මට ඒක නිකන් කතා කරන්න තේරෙන්නේ නැහැ කියලා ගැන. අම්මේ කොහොමද මේ වර්තමාන ආණ්ඩුව තියෙනවනේ. මේ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන මොකද හිතන්නේ? ඒක හොඳයිද නරකයිද කොහොමද? ඒ ගැනත් ඉතින් එකපාරටම ඉතින් කියන්න අමාරුයි කොහොමද කියලා. ගියේවත් එකයි තියෙන එකත් එකයි. හරි අම්ම හරි බොහොම ස්තුතියි. රටේ නීති ක්‍රියාත්මක වීම පිළිබඳ අදහස මොකක්ද? මම හිතන්නේ දැන් නම් ගොඩක් දුරට හොඳ තත්ත්වයක් අපි දකිනවා. මම හිතන්නේ මීටත් වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. මොකද රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන පණිවිඩය තමයි හැමතිස්සෙම අපි දෙන්නේ. මම මේ දැන් එන්නේ ලංකාවට ඉන්දියාවට ගිහිල්ලා මම ලංකාවට එන්නේ. මම ගියේ ඉන්දියාවට ඇත්තටම මේ ඉන්දියාවේ මිනිස්සු රාවණා රජුරුව ගැන ලොකු පැහැදීමක් තියෙනවා. ඉතින් ඒකට එහින් ආපු ආරාධනාවකට මම ගියේ. ඒ ඇත්තටම ගුරු පූජාවක් තිබ්බා. ඒ ගුරු පූජාවට ගිහිල්ලා මට වැඩසටහනක් කරන්න ලැබුණා. ඉතින් මම ඒ වගේ අවස්ථාවක් ලබාගෙන එන්නේ ඇත්තටම මේ අපි ලංකාවෙන් පිට වෙනකොටත් අපි ඒ රටට යනකොටත් ලොකු පිළිගැනීමක් තිබ්බා. අපේ රට ගැන ලොකු ආඩම්බරයකින් මං කතා කරලා ආවා. අපේ සිංහල මම කතා කරේ ඉංග්‍රීසියෙන් නෙමෙයි. අපේ සිංහල භාෂාව, අපේ රට ගැන, අපේ රාවණ රජුරුව ගැන ලොකු හැඟීමකින් මට කතා කරන්න පුළුවන් ශක්තියක් ලැබුණා. ඉතින් ඒත් එක්කම ඇත්තටම නීතිය මම දැක්කේ හරි විදියට හරියට ක්‍රියාත්මක වුණා. අපේ රටෙත් නීතිය හරියට ක්‍රියාත්මක වුණා. ඒ රට තුලට යනකොටත් නීතිය හරියට ක්‍රියාත්මක වුණා. මං හිතනවා මම ඇත්තටම අපේ ජනාධිපතිතුමාට කියනවා පණිවිඩයක්. රටේ නීතිය මීට වඩා ක්‍රියාත්මක කරන්න. රටේ තරුණ පරම්පරාව බොහෝම ආඝාතයට වැටෙන වෙලාවක්. විශේෂම මත්ද්‍රව්‍ය පිළිබඳව යන පණිවිඩය
මං හිතනවා මම ඉතාම ආදරයෙන් ජනාධිපතිතුමා ඇතුළු සියලුම මැති ඇමතිවරුන්ට ලොකු වචනයක් දෙනවා මේ වෙලාවේ මොනවත් නෙමේ මේ මද්ද්‍රව්‍ය පිළිබඳව තියෙන වැඩසටහන් වලදී විශේෂයෙන්ම හරියාකාර හරි දේ හරියට කරන්න හැමෝම නිවැරදි මිනිස්සු නෙමෙයි අපි කාගත් වැරදි තියෙනවා ඒක ආවේ ඈත අතීතයේ ඉඳන් පාලකයන් හරියට නීතිය ක්‍රියාත්මක කරගෙන ආවනම් මේ වගේ අවස්ථාවක අපි රට දකින්නේ නැහැ. ඒක නිසා කාගේවත් වැරැද්දක් නෙමෙයි මම මේ කියන්නේ. හැමෝම එකතු වෙලා රට ගොඩ ගන්න නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. හරි බොහොම ස්තුතියි අපිට ඒක. බොහොම ස්තුතියි. මාම රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ අදහස මොකද්ද? ඉහළින්ම හරිම සන්තෝෂයි හරියාකාර විදිහට නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. හරිම සන්තෝෂයි. ඒ වගේම තව එක දෙයක් අහන්න. මාම මේ අපි දැක්කා ඊයේ හදිස්සිය නඩු තීන්දුවක් වෙනවා පාස්කු ප්‍රහාර සම්බන්ධ. එතකොට මේ දැන් ඒක ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි පොලිස්පතිවරයෙකුට සහ ඒ වගේම ආරක්ෂක ලේකම්වරයෙකුට මෙහෙම නඩු තීන්දුවක් එන්නේ. ඒක ගැන අදහස මොකද්ද? අපි සන්තෝෂ වෙනවා හරියාකාරව හරි තීන්දුවක් දීපේක ගැන. ආණ්ඩුවට මොනවද කියන්න තියෙන්නේ? ආණ්ඩුව ගැන හරියාකාරව සන්තෝෂ වෙනවා. හරි විදියට. හරියාකාරව වැඩ කරන නිසා සන්තෝෂ වෙනවා. හරි බොහොම ස්තුතියි. රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ ජනතා ඉදිරියට හිතන්නේ මොකද්ද? ගොඩක් සතුටුයිද? ඒ වගේම තමයි දැන් අපි දකිනවා මේ ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ආරක්ෂක ලේකම්තුමාට සහ ඒ වගේම හිටපු පොලිස්පතිතුමාට මරණ දඬුවම ලැබෙනවා. මේක ගැන අදහස් මොකද්ද? ඒක ඉතින් කලින් අර මහින්දලා ගෝඨාභයලා ඉන්න කාලේ කර ඒගොල්ලෝනේ කරේ. මේ ඇත්තටම ඔකට සම්බන්ධ ඔක්කොටම දඬුවම් දෙනවා නම් තමයි හොඳ. ඔය කට්ටියට විතරක් නෙමෙයි ඔය ඉන්නවනේ චේන් එක. ඒ කට්ටිය ඔක්කොම අල්ලලා දානවා නම් හොඳයි. ඔය කරපු දෙයත් ඉතින් හොඳයි. ඒ වගේම තව එක ප්‍රශ්නයක් මම අහන්නම්. එතකොට දැන් මේ වෙද්දී කට්ටිය කියනවා මේ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ දූර කාලය වැඩි කිරීම පිළිබඳව ලොකු සංවාදයක් යනවා. ඒක ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? මම ඒ ගැන වැඩි අයිඩියා ගන්න. හරි බොහොම ස්තුතියි අපිට. නීති ක්‍රියාත්මක පිළිබඳව මොකද හිතන්නේ? නීති ක්‍රියාත්මක වීම ගොඩක් දුරට හොඳක් තියෙනවා. හොඳක් තියෙනවා නරකයි හොඳයි දෙකම තියෙනවා. සමහර වෙලාවට නීතිය ක්‍රියාත්මක වෙනවා හරියට. සමහර වෙලාවට අර පොඩි කට්ටියට නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. එතකොට අමතිලා එහෙම බැලුවොත් එයාලට පොඩ්ඩක් එයාලගේ පැත්තට බරව තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඔව් ඒ වගේම මම තව පොඩි දෙයක් අහන්නම්. ඊයේ දකින්න නැති ඓතිහාසික තීන්දුවක් ආව රටේ. ඒ තීන්දුව ගැන මොකද හිතන්නේ? ඒක ගොඩක් දුරට බැලුවොත් එහෙම අහිංසක මිනිස්සුත් එක්ක බැලුවොත් ඒක ගොඩක් දුරට හොඳයි. එතකොට දෙන්නෙක්ට මේ නීතිය ක්‍රියාත්මක වුණේ. ඒකත් එක්ක බලන්න තව කට්ටිය ඉන්නවනේ. එහෙම බැලුවහම මේ දෙන්නත් නැතුව ඉතින් කට්ටියටම හරියටම නීතිය ක්‍රියාත්මක වුණා නම් තමයි හොඳ. ඒ කියන්නේ ඒ දෙන්න විතරක් නෙවෙයි වැරදි කරලා තියෙන්නේ. තව එක ප්‍රශ්නයක් මම අහන්නම්. ඒක තමයි මේ වර්තමාන රජයේ ක්‍රියාපිළිවෙත ගැන මොකද අදහස? රජයේ ක්‍රියාමාර්ග ගැන ජනාධිපති හොඳයි. හැබැයි පත් වෙලා තියෙන ඇමති මණ්ඩලේ කියන්නේ ඉගෙන ගත්ත කට්ටියවට යාළුවට ප්‍රායෝගික දැනුමක් නැහැ. ප්‍රායෝගික දැනුමක් නැති නිසා හරියට නීතිය කියන්නේ හරියට වෙන්නේ නැහැ. දෙයක් වුණාට පස්සේ තමයි යාළුවා බලන්නේ. බන්ධනාගාර සිද්ධි බැලුවොත් දෙන්නෙක් මැරුණා. මැරුණාට පස්සේ ඒක හරියට නීතිය ක්‍රියාත්මක කරලා හරියට කරා නම් ඊටු කට්ටිය මැරෙන්නේ නැහැ. එතකොට එයාලා බුද්ධිමත් වුණාට එයාලට ප්‍රායෝගික දැනුම නැහැ. ඒ නිසා තමයි මේ අර අච්චර ගණන් මැරුණේ. ඒ වෙලෙම නීතිය ක්‍රියාත්මක හරියට එදාම පියවරක් ගත්තා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාලට ප්‍රායෝගික දැනුම නැහැ. ඒ කියන්නේ අර අනිත් දැන් ඩෙන්ගු බැලුවොත් දැන් ඩෙන්ගු වලට කලින් නම් හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් ඩෙන්ගු හැදීගෙන එනකොටම ඩෙන්ගු වලට කට්ටිය දාලා මිනිස්සු බය කරලා දඩ ගහනවා එහෙම කියලා. එතකොට මිනිස්සු බය වෙලා එතකොට හරියට මේ පරිසරය සකස් කරනවා. මිනිස්සු බය වෙලානේ කරන්නේ නැත්තම් මිනිස්සු නිකන් කරන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුගේ හැටියනේ. එතකොට මේ හරියට නීතිය ක්‍රියාත්මක කරලා එහෙම කරලා ඔච්චර ඩෙන්ගු රෝගීන් පිටසක් එන්නේ නැහැ. එතකොට අර මිනිස්සුන්ට දැනුම තිබුණාට එයාලට ප්‍රායෝගික අත්දැකීම් නැහැනේ. ඇමතිලාට. එතකොට ඒ හින්දා මම නම් හිතන්නේ ඒ හින්දා තමයි ඩෙන්ගුත් වැඩි වුණේ. අර අච්චර මිනිස්සු මේ බන්ධනාගාරෙත් මැරුණේ මේ හින්දා. හැබැයි ජනාධිපති හොඳයි. මම නම් ඇමති මණ්ඩලේ හරියන්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට. හරි thank you. ඔබේ නගරේ ඔබේ හඬ මේ ස්ට්‍රීට් වොයිස්